මේක සින්නක් කර කුරුළු අක්කරයයිනේ. පාරේ ඉඳලා තියෙන එකනේ. පාරේ සිට උඩ. අර වාර දාපුවා. මේ පරණ කුරුල්ලක් අනේ. එක සයිස් එක. කපන කුරුල්ලුත් තියෙනවා. කපන මේ පරණ කුරුල්ලක් මේ වාර දාපුවා මේ. ඒක කුරුල් වදුරක සයිස් එක. කාඩි දෙකක් විතර දෙන කුරුල් වල. ඔය කොහෙද? ඈ? නෑ මම මේ පැත්ත පිට. කුරුඳු. මේ සැරේට කපලා නෑනේ. කපන කුරුඳු තියෙනවා. ඈ? කාර්යෝ නෙවෙයි කපන්. පසු කාර්යෝ කැපුවොත් තමයි අර එහෙම කපන්. මොකද? පසු කාර්යෝ. ඔව්. මම තාවන කුරුඳු තියෙනවා මේ. තියෙන තරමේ සඳරක සයිස් එක. මේ ටික තැන්න. නේ. ගොනු ගත්තා. කුරුල්ල තරම් හොඳයි. තවර හිතේ තියෙන්නේ. එවුනේ? ඔව්. හැටම තියෙන්නේ. අක්කරයක් වහම ඩිං ගත්තේ. අර ඩිං විතරයි පාර පොඩ්ඩක් කමාන. අවුලන්නේ කුරුඳුට හොඳයි. මේව අල්ලන්න ගහ මුලට. මේ පඳුරු ගන්න. ඔය කුඳු පඳුරු මේ. මේවද? ඔව්. එක්ක 10 20 කට තියෙන එක පඳුරු එනේ. එක පඳුරුන් 10ක් විතර කවුද? අරකට තියෙනවා. මේ ටිකේම කොහොමද තමයි? පඳුරු ඉස්සාරේ. අන්න අරක දෙන්නේ බා. මේ හැම එක බෙහෙමයි. ඉතින් මේකේ හිටපන්. අර ආත්ත මුත්ත කාලේ මේ පුරුදු මේ අවුරුදු 50ක් 100ක් වෙන කුඳු ඉදම. අර පල්ලෙහාගෙන වාර දාපු. පාපල කොච්චර කපන්නට බුදුවම්. ඉදම නම් අවුලක් නෑ බ. ඉදම නම් හොඳයි. කැලලක් ගන්න හරි එනෝනේ. නෑ. ගල් මේ මැද හරිය නෑ පල්ලෙහාලින් විතර තියෙන සුට්ට. මට මායින් තියෙනවා. ඕ ඒව සින්නක්ක මේ විහිදුම. මේක මන් දුන්නේ. බලන්න කොටි. යා. තවත් ඇවිදින්න බෑ ඔකක් කරේ බුදුන්. මෙහා කොනේ ඉඳලා මෙහා කොනට මායිමට ආවනේ. අන්න මායින් අරහේ හොනේ. තව අරහේ තියෙනවනේ. අර පැත්තට. අරහෙට තියෙනවද? ඔය ගිනි කූරට පේන්නේ? එහෙට. එහෙ. ඒක තව දුරයි. මේක හරි හතරක් ඉදමු.
හරියට නේ. 165ක් දීගයි. ඒක 165ක් දීගයි. හොඳට තියෙන හැබැයි ගස් ගැට ගහලා නඩත්තු කරනනේ. පුව. අම්මස්සෙන් අල්ලලා පෙන්න. අර ඈත පෙන්. ඒ පල්ලට තියෙන. කොහොමද මේවා මේකෙන් බලලා හරියන්නේ නැහැ. ඇවිල්ලා බලන්න. අවුලක් නැහැ පාරක් තියෙනෝනේ. කිසි ගේමක් නැහැ හොඳයි මෙතන. බෝට්ටුවේ නැගලා නැත්තම් මං හවසට උඹට දාන්න කම්පරස් එකක් හොඳ. එවනේ. මේක නම් කුණු කිලෝ 500 ක තාලට හැකි නේ බා. මේක තමයි 400. 450. මේක හොඳ නඩක් ඉඩන්නේ. එක්කම ගියට ගස් ගැට ගහන්න නැගලා කියලා ටොපරට යන. සමහරක් කුණු කෑලිලා යන්න බෑ. ඕ පිස්සු. මේක එකනේ එක්කම ඉලකනේ. පාවුලනේ පාර මූලට එනවා. ඒ කුරුඳු කැලක් දැක්කම එහෙම පිස්සු හැදෙනවා. ඒක අපි අයියා කුරුඳු කැලක්. කාට කෑවිලා ඉඩමෙන් පහිතේ.